තේජු ඕක තද කරලා කරගන්න. කොහොන ඉලිය? ඉන්නලු ගාස් දෙක ගැලෙව්වා මේ රිස්ක් මේ පාස්වර්ඩ් වලට මූණ හරියන්නේ නැහැ. පාස්වර්ඩ් එක ලොක් වෙන්න ඕනේ. ෆෝන් එක මූණ අඳුරගෙන නැති නිලිය. අපි අම්මේ තාත් දෙන්නම ආන. ඔය දැන්. Hi, welcome to back my YouTube channel. Girls Day out එක අපි ගියේ කොහමද? ගිහින් මොනවද කරේ කියලා බලන්න එන්නකෝ. So exciting මොකද කියනවා නම් අර කටින් යන්න plan කරපු trip එකක් day out එකක් ඇත්තටම යනවා කියලා හැඟීම අපිට මේ මොහොතේදී දැනුණා. කට්ටිය කොච්චර මේ ගමනට උනන්දුයිද කියලා කියනවා නම් අපි කතා වුණේ 7:00ට ඒ කැලගේ ගෙදරට එකතු වෙලා ඊට පස්සේ 8 විතර වෙනකොට අපි මේ ගමනේ යමු කියලා හරියටම 8 වෙනකොට ගමන යන්න අපේ කට්ටියම එකතු වෙලා තිබ්බේ. හැබැයි අපිට පුංචි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. අපි කට්ටිය වැඩි නිසා අපි යන්න වාහනයක් කතා කරගත්තා. වාහනේ ඩ්‍රයිවර් ටිකක් එන්න පරක්කු වුණා. ඇරියා අන්තම් බලන් ඉඳලා වාහනේ ආවා. දැන් තියෙන්නේ යන්න තමයි. අපේ අම්මයි තව යාළුවෙක්ගේ අම්ම කෙනෙකුත් හිටියා. ඉතින් අපි කට්ටිය අම්මලාට වැදලා කරලා තමයි යන්න පිටත් වුණේ. සාදුකාරයක් දීලම මෙන්න මෙහෙම තමයි අපේ Girls Day Out එක යන්න පටන් ගත්තේ. පැය භාගයක් විනාඩි 45ක් වගේ අතරතුර මට හරියටම කාලේ මතක නැහැ. වගේ ටයිම් එකක් තමයි අපිට ගියේ එන්න අපේ ප්ලේස් එකට. දැන් ආපු කට්ටිය බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි මායි 13යි 13 දෙනෙක් තමා අපේ මේ ඩේ අවුට් එකට ජොයින් වුණේ. අපි ආපු ප්ලේස් එක තමා රිවර් ආඩ් බොල්ගොඩ. මේක තිබ්බේ පානදුර. එන්ට්‍රන්ස් එකේම යාළගේ view එක හරිම ඇට්‍රැක්ටිව්. ඉතින් අපේ පැකේජ් එකට අපිට රූම් එකකුත් හම්බුණා. අපි ගියේ දැන්. හරි දැන් අපි කට්ටියටම හම්බෙච්ච රූම් එකට අපිලේ ඉඳන් කට්ටිය හෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න අපි ගෙන ආපු එක ටූල්ස් જાති ඒවා හරියට arrange කරගන්න ගමන්ම මෙන්න මෙයාට ශනුද්‍රිය වැහිලා. එයා තමයිලු ශනුද්‍රි. ඉතින් නැවත නැවතත් අපිට තියෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි අපේ ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න ලස්සන පෝසස් හදාගන්න ලස්සන විදියට ඒ දේවල් කැප්චර් කරගන්න. ඒ දේවල් තමයි ඉතින් අපි මේ කතා කරගන්නේ. ඊට පස්සේ අපි කතා වුණා අපි ගෙනාපු බෑග් එක තැනක තියා ගමු කියලා. ඉතින් ඒ දේවල් arrange කරගෙන ආරම්භයේදීම ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න තමයි මේ යන්නේ. ඔක්කොටම වඩා අමාරුනේ අපේ group photo එක ගන්න. මොකද මෙතන 13 දෙනෙක් ඉන්නානේ. එක එක ෆොටෝස් ගන්නකොට එකක එක්කෙනෙක් කැතයිලු අනිත් එකේ තව එක්කෙනෙක් කැතයිලු ඔහොම හැමෝගෙම කැත ලස්සන බලන්න හෙන වෙලාවක් ගියා අපේ මේ ෆොටෝස් ටික ගන්න. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය පොඩ්ඩක් රෙස්ට් එකේ කයියක් දාගෙන දඟල හිටිය ටික වෙලාවක්. ඒත් එක්කම වගේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකත් හම්බුණා. ඊට පස්සේ ආයි තවත් ෆෝස් එකකට ෆොටෝස් ගමු කියලා කතා වෙලා මේ ඉතින් ඒ ටික arrange කරගන්න හැටි. අපි මෙන්න මෙහෙම තමයි ඉතින් ෆොටෝස් ගත්තේ. මොකද 13 දෙනාම ඉන්න විදිහට ගන්නත් ඕනනේ ෆොටෝස්. අපිට ගෙනත් දුන්නු වෙල්කම් ඩ්‍රින්ක් එක අපිට සර්ව් කළේ අපේ නිලක්ෂී. ගමන් මහන්සිය යන්න පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක උදව් වුණා. වෙල්කම් ඩ්‍රින්ක් එකේ ගුණ දොසුත් කතා කර දැන් මේ අපි රෙඩි වෙන්නේ. අර ඔයාලට මතකද අපි ෂෝට් වීඩියෝ එකක් දැම්ම. අන්න ඒක තමයි මේ ගන්න අපි මහන්සි වෙන්නේ. මේ ඔක්කොම අතරතුර අපි ආලෝ දෙන්නෙක්ට පුංචි විපතකුත් වුණා. දැන් අපේ 13 ආවා. දෙන්නෙක් ඇතුලේ ලොක් වෙලා ඉන්නේ. අරින්න බෑ ලොක් එක. මොකද තේජු ඕක තද කරලා කරගන්න. අපිට දැන් තේරෙන්නේ නැහැ මොකදද කරන්න කියලා අද. පොඩ්ඩක් පේනවනේ නැවගිලුණත් බෑන්චුන්. ඒ ලොක් එක අරගන්න බැරි වෙච්ච නිසා අපි ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට කතා කරාම එයාලා ඉක්මනට ඇවිල්ලා අපිට උදව් කරා ලොක් එක අරගන්න. ඒ වැඩ ටික එතන වෙනකොට අනිත් කට්ටිය එකතු වෙලා ෆොටෝස් ගහන වැඩ ටික කරගෙන යනවා. ඊට පස්සේ අපි අපේ රූම් එක තිබ්බ ඒරියා එකෙන්
එළියට ආවා පොඩ්ඩක් ඇවිදලා කරලා වටපිට සිරි නරඹන්න. ඉන්න ඔයාලටත් පෙන්වන්නම් මේ වටපිට පරිසරය. මේ වටපිට පරිසරය හරිම ලස්සනයි. ඔයාලා ඩේ අවුට් එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් මේ රිවර් ආර්ට් බොල්ගොඩ ගැනත් පොඩි අයිඩියා එකක් තියාගෙන ඉන්න. මොකද ලස්සන පරිසරයක අපිට නිදහසේ කාලය ගත කරලා ජොලියක් දාලා කරලා එන්න පුළුවන් නිසා. අපි මේ ගියේ අපේ ඉස්කෝලේ යාළුවොත් එක්ක. අපි දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 4ක් විතර වෙනවා ඉතින්. වොෂ්රූම් එකේ ඉඳලා බේරිච්ච එක ළමෙක්. කොහොම ආදෙන් බැලුවේ? ඔයාගේ අත්දැකීම ගැන කියන්න පොඩ්ඩක්. අපි ලොක් එකක් සමාන අරගෙන හරි නෑ. ඉස්කෝලේ කාලේ යාළුවෝ ආයි හම් වෙනවා කියන්නේ අපි ආයි අතීතයට යනවා වගේ. කියන්නේ අපේ පරණ පුරුදු අර සෙල්ලංකාර පුංචි ළමයා ආයි අපිට කිසිම අර බයක් සැකක් නැතුව එළියට ගන්න අවස්ථාවක් ලැබෙනවා. මේ වෙනකොට ඉතින් අපේ මෙතන හිටිය හැමෝම බිසි ෂෙඩියුල් එකක් ගෙවන්නේ. ඒ අතරේ මේ වගේ එක දවසක් වෙන් කරගෙන එන එක අපිට මනසට වුණත් හරිම ලොකු සහනයක්. යන තැනකට සේවයක් කරනවා කියලා පෙන්වන්න වීඩියෝස් වලට මේ වගේ ફોකස් කරන යාළුවොත් ඔයාලට ඉන්නවද? හරියටම පූල් යන්න ආපු මිනිස්සු. දැන් ඉතින් අපේ අර ෆොටෝස් ගැනීමලි ඒවා මේවා පොඩ්ඩක් පැත්තකට දාලා අපි කට්ටියම ලෑස්ති වුණේ පූල් බහින්න. පූල් එක සෙටප් කරලා තියෙන විදිහත් හරිම ලස්සනයි. දැන් ඉතින් බලා ගන්න පුළුවන් අපි පූල් එකේ දඟලපු කරපු නටපු ඒ වගේම පීනන්න බැරි පීනන්න බය අයට පීනන්න උගන්නපු හැටි. ඒ වගේම තමයි මගේ බර්ත්ඩේ එක තිබ්බනේ ළඟදී. ඉතින් හිතුව නැති විදිහකට මට මෙතනදී හම්බුණු සර්ප්‍රයිස් එකත් බලා ගන්න පුළුවන්. අපිට මෙතන ලොකුවටම උපරිමටම සතුටු හිතුණු අවස්ථාව තමයි එදා දවසේ මෙතන හිටියේ අපි සෙට් එක විතරයි. කියන්නේ අපි 13 දෙනයි. ඒ යාළගේ ස්ටාෆ් එකත් ඇරුණාම වෙන පිටින් කවුරුත් හිටියේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කෑ ගගහ බෙරිහන් දිදී අපේ නිදහස අපේ විනෝදය අපිට උපරිමයටම ගන්න අවස්ථාව ලැබුණා. අපේ ප්‍රයිවසි එක තැතිව. මොකද දැන් වෙන කවුරු හරි හිටියනම් අපිට මෙච්චර දඟල නටන්න හම්බෙන්නේ නැහනේ. මම මෙච්චර මෙහෙම කිව්වේ ඇයි කියලා මගේ වොයිස් එක චුට්ටකට නවත්තලා ඔයාලට එතන ඇත්තම තත්ත්වය අහන්න බලන්න දකින්න අවස්ථාව දෙන්න. දැන් ඔයාලා දැක්කනේ මම ඊට කලින් කිව්වේ අපි විතරක් මෙතන හිටියේ එකේ සතුට ඇයි කියලා. ඉතින් මේ විදිහට අපි කොහොම හරි 11ට වගේ තමයි පූල් බහින්න කට්ටියම ලෑස්ති වුණේ. 11 ඉඳලා 1:00 විතර වෙනකන් අපි කට්ටිය පූල් එකේ දඟල ෆොටෝස් ගගහ සෙල්ලම් කර නට අර මං කලින් කිව්වා විදිහටම හිටියේ.
අහස කඩාගෙන වැටුණාවේ ගණන් ගන්න එපා ඕ සුළු දේවල් සිනා වෙලා අපි ඔහේ දෙයක් වෙච්චාවේ නටල කරලා නැවතත් අපි ආයි පූල් එකට බැහැලා දඟල හිටියා. ඉස්කෝලේ යන කාලෙදී මයි කවිනයි තමා එකට ස්විමින් ක්ලාසස් ගියේ අර ඉස්කෝලෙන් arrange කරන්නේ අන්න ඒ වගේ. ඉතින් දැන් 9 වසරෙන් පස්සේ වගේ ඉඳන් අපි දෙන ස්විමින් කරලා නැහැ. ඒත් අර කාලෙකට පස්සේ වුණත් හම්බුනහම මෙන්න මේ වගේ ස්විම් කරගන්න පුළුවන්කමක් තාම තිබ්බා. දැන් බලමු පීනන්න බැරි පූල් බහින්න බය මිනිස්සෙක්ට පීනන්න උගන්වන හැටි. ඉතින් ටික වෙලාවක් යනකොට ටිකක් වැස්සා අපි වැස්සෙමත් පූල් එකේ දඟල හිටිය වැස්ස ගණන් ගන්න නැතුව. ඊට පස්සේ මෙන්න මෙහෙම තමා මට මගේ සර්ප්‍රයිස් එක හම්බුනේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Manisha. Happy birthday to you. බර්ත්ඩේ සර්ප්‍රයිස් එක මට හම්බුණා පූල් එකේදීම. ඉතින් මට කවදාවත් මේ වගේ සර්ප්‍රයිස් එකක් හම්බෙලා තිබිලා නැහැ පූල් එකකදී. ඉතින් ඒකත් හම්බුණා මේ යාළුවෝ ටික නිසා. ඊට පස්සේ ඉතින් අපි ආයි උඩට ඇවිල්ලා කේක් කෑවා. වලට දෙයක් කියන්න තියෙනවා. මේ කේක් එක හදලා තිබ්බේ නිලක්ෂි. හරිම රසයි. ඊට පස්සේ අපිට ලන්ච් එක තිබ්බේ egg fried rice, chicken devil, kangkong and sausage devil, chopsy, ඒ වගේම ෆිෂ් කට්ලට් අපේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් උනේ මේ ටික. කටියම කෑම බෙදාගෙන මේ එළිය තිබ්බ ටේබල් එකේ අපි කෑම ගමු කියලා කතා වුණේ. මේ වෙනකොට බැහැලා තිබ්බ නිසා ටේබල් එකේ තෙමිලයි තිබ්බේ. අපි යාලට කියලා ඉතින් ඒක පිහිද ගත්තා. ස්ටාෆ් එක ඉක්මනට අපිට වැඩ ටික කරලා දුන්නා. ඉතින් ආයෙත් කතා කර කට්ටිය එකම මේසේ වාඩි වෙලා කෑම ගන්න හැටි තමයි මේ. 13 දෙනෙක් ඉන්නානේ. සෙනග වැඩි නිසා අපි ඉක්මනට ගිහිල්ලා වොෂ් දාගෙන චේන්ජ් කරගෙන ආවා. චේන්ජ් කරන් ඉක්මනට ආවා. කො පෙන්නන තව කට්ටියක් අපේන ගමන් ඉන්නේ. ඉතිගානි කාර්යයක් කරන ගානේ ඒවා වීඩියෝ. ඒක ලිප්ස්ටික් ගාන. අරුන්ට කෝල් කරලා උඩ ඉඳගෙන ඉන්නේ. නෑ උඩ නේද? මේක අපි දෙන්න ගෙනා. දෙන්න පහලින් බගින්. මේ දෙන්න පහලින්. අපි දෙන්න පහලින්. හැබැයි ඒක නේ සීනේ. අපි ෆොටෝ එකකුත් ගමු. හලෝ මේ බ්ලවුස් එක ලස්සනයි. ඔව් ලස්සනයි. මම නැහුවේ. සිරාවට වාඩි ඉච්චර දෙයක් පුළුවන්ද? වාඩි ඉච්චර දෙයක් පුළුවන්ද? ෂෝ කො පින්වාසරේ මම කපාගත්තේ? ඔව්. මැෂිමන්ට් දෙන්නේ. දෙන්නේ. නෑ ඒක ස්ටයිල්. ඒක මේ මම මේ මේ පරක් වෙලා ආපු ජනතාව ඇයි පරක්කුනේ? හැමෝගෙම අයිලයිනර් ඇඳපන්. ඒ උඹ පරක්කුනේ. අයියා මගේ මේකප් ආටිස්ට්. අයිලයිනර් අඳින්න හිටියා. ඔය අදින කල් හිටියා. කට්ටිය අදිනකන් හිටියා. මේ කොහොම නිකන් පරක්කුනේ. ඇත්තටම මං කිව්වා ඇත්තටම මං අන්තිමට හොදගත්තේ. ඔයාට එහෙම අන්තිමට හරි හොද ගන්න පුළුවන්. ඉතින් කට්ටියම චේන්ජ් කරගෙන ඉවර වෙලා අපි බැඩ්මින්ටන් ගහන්න තමයි මේ ලෑස්ති වුණේ. අපි අරන් ගිහින් තිබ්බ බැඩ්මින්ටන් රැකට්ස්ුයි ඒ බැඩ්මින්ටන් ගහන්න අවශ්‍ය කරන බඩු ටික විතරයි. ඉතින් මෙතන ස්පේස් එක හොඳට තියෙන නිසා ඔයාලා තියන්න ප්ලෑන් කරනවා නම් එක්ක ක්‍රිකට් ගහන්න හරි තව මොනවා හරි ඔයාලා කැමති සෙල්ලම් කරන්න අවශ්‍ය බඩු මුට්ටු අරගෙන යන්න කියලාත් මතක් කරනවා. බැඩ්මින්ටන් වල පූල් එකට ගියාම ඒක ගන්න දරුව ප්‍රයත්නය තමා මේ.
ටික දෙනෙක් සෙල්ලම් කරනවා. තවත් ටික දෙනෙක් කට්ටියක් හැදිලා කයියක් ගගහ ඉන්නවා. තවත් ටික දෙනෙක් සෙල්ෆී, ෆොටෝස්, වීඩියෝස් අරගන්නවා. මෙන්න මෙහෙම තමයි හවස් වරුවේ ගෙවුනේ. ඊට පස්සේ මටත් chance එකක් හම්බුණා බැඩ්මින්ටන් ගහන්න. බලමු ඉතින් මම බැඩ්මින්ටන් ගහන හැටි. මම නම් මේ බැඩ්මින්ටන් ගැහුවේ ඒත් හෙන කාලයකට පස්සේ මේ විදිහට කට්ටියත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න හම්බුනේත් මට මතක විදිහට අවුරුදු ගානකට විතර පස්සේ. හැබැයි දැනුණු විදිහට එදා කාලේ හරි ඉක්මනට ගියා වගේ. මොකද අපි ආවා ඇවිල්ලා පොඩ්ඩක් දඟල ඉඳලා ෆොටෝස් ගත්තා, කරා, ඊට පස්සේ චේන්ජ් කරගත්තා, පූල් බැස්සා, පූල් එකේ දඟල හිටියා, ලන්ච් එක ගත්තා, ආයේ චේන්ජ් කරගෙන එනකොට හවස් වෙලා. ඒ කියන්නේ අපිට මේකෙන් චෙක් අවුට් වෙන්න තව පැයක් විතර තමයි තිබ්බේ. බැඩ්මින්ටන් ගහලා මහන්සි. හවස් වෙද්දී පොඩ්ඩක් වැහි අඳුරක් වගේ තමා තිබ්බේ. ඒ වුණාට කවුරුත් පසුබට වුණේ නැහැ මිතුරනි. හැමෝම සෙල්ලම් කරා, ෆොටෝස් ගත්තා. දැන් ඉතින් ටී ටයිම්. ඒ කියන්නේ අපි යන්න තව සුළු මොහොතයි තියෙන්නේ. අපිට කිරිතේකකුයි කේක් කෑල්ලකුයි හම්බුණා. දැන් එහෙනම් ඒ වගේත් රස බලමු. ඉතින් ඒ ටික ටේබල් එකේ ඇරේන්ජ් කරලා තිබ්බට අපි කට්ටිය හිතුවා එක මේ වැව ළඟ ඉඳගෙන ස්නැක් එක ගත්තොත් හොඳයි කියලා. ඒ නිසා ඒ අංකල් කෙනෙකුයි අපේ රුෂානී තමයි ඒ ටික මෙතන වැව ගාවට ගෙනාවේ අපේ ඊවිනින් ස්නැක් එක. ඒ වගේ රස බලන ගමන් අපි සින්දුවකුත් කියාගෙන පොඩි කයියකුත් දාගෙන අපේ හවස් වරුව ඒ කාලේ ඒ වැව ළඟ ගත කරේ. හරිම කාම් වයිබ් එකක් තමයි එතන තිබ්බේ. එන්න හිතෙන්නේ නැති විදිහට. කොහොමද ඩේ අවුට් එක? එහෙනම් අපි ගිහින් එන්නම්. බයි. එහෙනම් අපි ගිහින් එන්නම්. Thanks for watching.